ඇත්තටම දඩුවම් කරන්න ඕන විදිහ අපි කෙලින්ම අහමු ප්‍රශ්නේ. කියන්නේ පාසලේ විනය විරෝධී ක්‍රියාවක් කරන දරුවෙක් ඉන්නවා. ඒ දරුවා කොහොමද හසුරවන්න ඕන ගුරු මහත්මීන්? දැන් හියුමන් බ්‍රේන් නේ මේකේ කීයෝගන් එක. මේ ඩීල් එක යන්නේ මිනිස් මොළයේ කියන අවයවයන්. දැන් හිතන්නකෝ මගේ වැරදි චර්යා හෝ හරි චර්යා දෙකම ඉන්නේ මොළේ ආශ්‍රිතවනේ. දැන් මොළයක් ගොඩනගන්න දැන් උදාහරණයක් කියලා ස්වභාව ධර්මයේ හරි අපූර්ව වැඩක් කරන ඕනේ අපි ඉපදෙන වෙලාවේදී. මොළය 125ක් වර්ධනය කරලා 75ක් හදාගන්න අපිට පැටවුවා. මේ මොළය ඩෙවලොප් කිරීම නැත්නම් මොළය වර්ධනය කිරීම තමයි දැන් අපේ පාසල් පද්ධතියේ මොන්ටිසෝරියේ දෙමව්පියන්ගේ කාර්යභාරය. ඊටු 75 හදන එක. ඒතකොට දැන් මොළය වර්ධනය වෙන්නේ කොහොමද කියන එකට සහ මොළය ප්‍රශස්ත ලෙස හදන්නේ කොහොමද කියන එකට ලෝකේ තියෙනවා සයන්ස් එකක්. ඒකට අපි කියනවා ඩෙවලොප්මන්ටල් නියුරෝසයන්ස්. ඔයාගේ මොළේ ක්වොලිටි එකට දැන් ඔයාට මොළයක් තියෙනවා, අපේ සර්ට මොළයක් තියෙනවා, මට මොළයක් තියෙනවා. මේකේ ක්වොලිටි එක ප්‍රශස්තද කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. ඒතර ලෝකේ ගයිඩ්ලයින් ආවා මොළය හැදෙන්නේ කාරණා දෙකක එකතුවේ. එක අපේ ගති ලක්ෂණ ඥාන වලින් ගේනවා, පරිසරයෙන් ලැබෙන අත්දැකීමෙන් මේ ඥාන වලින් ගේන ගති ලක්ෂණය මොඩිෆයි වෙලා එනවා. පරිසරයෙන් එන අත්දැකීම කාණ්ඩ දෙකකට කැඩෙනවා. එකක් ක්‍රියාකාරී ලෙස අපිට හම්බෙන අත්දැකීම. අපි දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා, ගස්වල නගිනවා, වැලි සෙල්ලම් කරනවා, මෙටි යනවා. ඒ ක්‍රියාකාරී අත්දැකීම. ඊළඟ වර්ගයේ අපි කියනවා චිත්ත වේගාත්මක අත්දැකීම් කියලා. දැන් චතුර පොඩි කාලේ ඔයා කාලා පිඟාන හොදලා නැහැ කියමුකෝ. ඒතකොට දැන් අම්මට අවශ්‍යයි චතුර කාලා පිඟාන හොදන ළමයෙක් බවට පත් කරන්න කියලා. එතකොට අම්මට ක්‍රම දෙකක්. ඒ කියන්නේ ඔයාට පීඩාවක් ඇති වෙන පරිදි මේක කියන්නත් පුළුවන්, ප්‍රබෝධය ඇති වෙන පරිදි කියන්නත් පුළුවන්. අපි නිකන් සරලව හිතමු කෑවනම් පිඟාන හොදපන්, මේ ගෙදර වැඩකාරයෝ නැහැ, උඹේ වාලෙද්ද මං කියලා. දැන් ඒතර අපි මොඩර්න් සමාජයෝ කිව්වොත් ඔන්න වර්බල් ඇබියුස් කියන. හැබැයි අපි කියනවා මගේ මැනික වස්තුව අද කාලා පිඟාන හේදුවේ නෑනේ, අපිට ෂෝක් දුවක් නින්නේ, අපේ හොඳ මැනික පිඟාන හොදන්නකෝ කියලා කියන. දැන් මේ අත්දැකීම් දෙකක්. එක අත්දැකීමක් මට පීඩාව ජනිත වෙනවා පිඟාන හොදන්න කියන වෙලාව. අනික් එකත් අත්දැකීමක්. දෙකෙන්ම කියන්නේ පිඟාන හොදන්න. හැබැයි එකකින් ප්‍රබෝධ වෙනවා, අනිත් එකකින් පීඩාව වෙනවා. දැන් ලෝකේ කියන්නේ චතුර අර ප්‍රශස්ත මොලේ සංවර්ධනය වෙන්න නම් පරිසරයෙන් ලැබෙන අත්දැකීම පුළුවන් තරම් ප්‍රබෝධකාරී ලෙස බලය යොදනවා නම් ළමයි හදනකොට අනිවාර්යෙන් බලය යොදන්න. ශික්ෂණයට ලක් කරන්න ඕනේ. ඒ කියන්නේ බලය යොදනවා කියන එක හරි. බලය යොදනවා කියන එක හරිනේ. ඔව්. ඒ බලය යොදන්නේ ප්‍රබෝධකාරී ලෙස. දැන් මේක බලය ප්‍රබෝධකාරී ලෙස කොම් දැන් අපි හිතමුකෝ බහුතරයක් අනේ මැනික ඔයා පිඟාන හොදලා තිබ්බනම් හොඳයිනේ කියලා එකම ගණන් ගන්න අහක බල්ලා යනවා. ඒතර ගණන් ගන්නේ නැහැ. වචනෙට බිය සැකයක් නැහැ. අපේ අම්මා කොහොමත් ඕක කියන වගේ හැඟීමක් තියෙනවනේ. එතනදී කොහොමද බලය යොදන කැලල හරියට ගේන්නේ? ඒක තමයි මම කිව්වේ මේක දැන් පොඩි කාලේ ඉඳන් මුලින් ඉඳලා දැන් සාමාන්‍යයෙන් අපි අත්දැකීම තමයි අපි බය කරපුවාම අපි කියන්නේ බැන ගගහා පිඟාන හොදනවනේ. එතකොට ඇති වෙන බිහේවියර් එක අපි කියන්නේ සස්ටේනබල් නෑ. ඒ කියන්නේ හැම වෙලේම ඔය පස්සේ කාලයක ඔයාට බලය යොදන්නේ නැත්තම් ඔයාගේ චර්යාවෙන් දැන් අපිට ඕන කරන්නේ ඉන්ට්‍රින්සික් මොටිවේෂන්. ඒ කියන්නේ අනාගතයේ ළමයා කවුරුත් කියන්නේ නැතුවම පිඟාන හොදන ළමයෙක් වුණොත්. ඒ කියන්නේ අවබෝධයෙන් කලීම කියන්නේ. සහ අභ්‍යන්තර අභිප්‍රේරණයෙන් පිඟාන හොදන්න. දැන් අපි ගත්තොත් ජපානයේ වගේ හැම රටවල් වලම චතුර දැක්කොත් ඔයාට පේනවා ඇති මිනිස්සුන්ගේ තියෙන ස්ව අභිප්‍රේරණයක්. දැන් පාරේ කුණු ටිකක් තිබුණොත් ගන්නවා. තමන්ටම හිතිලා දේවල් කරන්නේ. දැන් අපේ රටේ බහුතර මිනිස්සුන්ට තමන්ට හිතිලා දේවල් කරන්නේ නැහැ. දැන් ඔය අපිට අම්මලා ඇවිල්ලා කියන්නේ මොකද්ද? ડોක්ටර් දත් මදින්න අපි කියන්න ඕනේ. නාන්න අපි කියන්න ඕනේ. කණ්ඩ අපි කියන්න ඕනේ. টয়ලට් ගිහිල්ලා ෆ්ලෂ් කරන්න අපි කියන්න ඕනේ. ડોක්ටර් අපි බැලුවේ නැත්තම් කාමරේ පිස්සන් කොටුව වගේ. දැන් එහෙම වෙලා තියෙන්නේ සොයන් අභිප්‍රේරිත ළමයි අපි හදලා නැහැ. අපි හදලා තියෙන්නේ දැන් ඒක තමයි ලෝකයේ කියන වොට්සන් කියන මනෝවිද්‍යාඥයා හරි අපූර්ව පරීක්ෂණයක් කරනවා. එයා හාවෝ ඉන්න තැනට ළමයි දානවා. දැන් මහා මේ හාවෝයි ළමයි හොඳට එකතු වෙලා හරි ප්‍රබෝධ ජනක අත්දැකීමක් ලබන වෙලාවේදී වොට්සන් තාම ප්‍රබල ශබ්දයක් ඇති කරනවා බය හිතෙන්න. එතකොට දැන් මේ දෙක කපල් වෙනවා. දැන් හාවා ප්‍රබෝධය ශබ්දය නිසා ඇති වෙනවා බයක් පීඩාවක්. මේ දෙක කපල් වෙවි ගිහිල්ලා ටික දවසක් යනකොට ළමයි හාවෝ දැක්ක ගමන් දුවන්න පටන් ගන්නවා. ඇන්සයිටි ඇවිල්ලා දාඩිය දාලා ඔවුලක් වුණා. ඒතර වොට්සන් ලෝකෙට පෙන්නවා ප්‍රබෝධ ජනක අත්දැකීමක් පීඩාකාරී අත්දැකීමක් එක්ක එකතු කරාට පස්සේ එකට කපල් වුණොත් අර පීඩාකාරී අත්දැකීමට ආපු රෙස්පොන්ස් එක අර ප්‍රබෝධකාරී උත්තේජයට එන්න පටන් ගන්නවා. දැන් අපි ළමයෙකුට කියනවා මගේ මැනික වස්තුව පිඟාන හොදන්න කීක මේක දිගට යනකොට ළමයා තුළ මේ ප්‍රබෝධය ඇතිවීම නිසා ප්‍රබෝධකාරී පෙළඹීමක් එනවා පිඟාන. ඒතර මේ පිඟානයි ප්‍රබෝධය කපල් වෙලා එක වෙලාවක පිඟාන දැක්ක ගමන් සෙල්ෆ් මොටිවේෂන් එන්න පටන් ගන්නවා.
දැන් අපි හුරු වෙලා තියෙන්නේ ගහලා බැන්නලා ටොකු වෙන්නලා කම්මිරි කළා පිඟන් හොදලා. එතකොට මොකද වෙන්නේ? පිඟාන දැක්ක ගමන් ළමයට තරහක් එනවා. මේ වොට්සන්ගේ පරීක්ෂණය අනුව. එතකොට දෙන්න හිතෙනවා පිඟන් කුඩු වෙන්න ගාන්න හිතෙනවා. දැන් චතුර බැලුවොත් මේ අපේ බහුතර මිනිස්සුන්ගේ ස්වභාවය ගන්නකො හැම වෙලේම අර අපි කියන්නේ රියැක්ටිව් කියලා. හැම වෙලේම ගහ ගන්න බනින්න දේවල් තමයි මිනිස්සුන්ගේ ස්වභාවයෙන් ඉන්නේ. දැන් ලෝකේ පෙන්නනවා පීඩාව දිදී මේ හියුමන් බ්‍රේන් එක ඩෙවලොප් වෙනකොට ඒ මොලේ හැඩය කොහොමද? මේ PET ස්කෑන් කියන එකේ අදහස දැන් මොලේ ක්‍රියාකාරී ප්‍රදේශ බලන්න පුළුවන්. එතකොට PET ස්කෑන් එකේ දැන් ඔබට පේනවා ඇති එක සයිඩ් එකක මේ නලල කොටස තමයි අර උඩ වවුල වගේ පේන්නේ. අර උල වගේ පේන්නේ ලිම්බික් පද්ධතිය කියන එක. ඒතර මෙතන තමයි චතුර මේ නලල කොටසේ තමයි අපේ පිහිටලා තියෙන්නේ අපේ බුද්ධියට අදාළ දේවල්. විශ්ලේෂණය, තර්කණය, පරිකල්පනය, ඔය සහකම්පනය, හොඳ නරක තේරුම් ගැනීම, දෙයක් විග්‍රහ කිරීම, මේ කොටස් ඔක්කොම තියෙන්නේ මේ නලල කොටස. මෙතන ලොකු සිස්ටම් එකක් තියෙනවා එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් කියලා. අර උලේ තමයි තියෙන්නේ අර උල වගේ ඒකට කියනවා ලිම්බික් පද්ධතිය කියලා. උලේ තමයි තියෙන්නේ අපේ වෛරය, තරහ, ක්‍රෝධය, ලිංගික හැඟීම්, බඩකින්න, පිපාසය වගේ අර ආවේගශීලී කොටස තමයි ඒති. දැන් එතකොට චතුර පේනවා ඇති අපේ වම් පැත්තේ තියෙන රූපේ මේ නලල කොටස හොඳට තියෙනවා. අර උල වගේ කොටස පොඩි කියන්නේ ඒකෙන් තරහ ඇති වුණාම මෙතනින් බැලන්ස් කරනවා. මේ දෙක සින්ක්‍රොනයිස් මොලයක්. අනිත් පැත්තේ තියෙන්නේ චතුර පාතාලේ මිනිස්සෙක්. දැන් අපි මේ දවස්වල පාතාලේ ගොඩක් කතා කරනවා. ඇත්තටම ස්කෑන් කරලා බැලුවා නම් මොලේ ඔය වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ඩැමේජ් වෙලා අර වරහ තරහ වෛරයේ ක්‍රෝධය හදන කොටස ඉන්ලාජ් වෙලා. එතකොට චතුර දැන් ලෝකෙ පැහැදිලිව පෙන්නනවා මොලේ මෙන්න මේ කොටස විනාශ වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ පීඩාජනක අත්දැකීම් කියලා. ඒවා අපි හඳුනා ගන්නවා ලෝකේ ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්ස්. ACES කියලා ඔය අන්තර්ජාලයේ සර්ච් කරන්න ඇඩ්වර්ස් චයිල්ඩ්හුඩ් එක්ස්පීරියන්සස් කියලා වර්ග 10ක් අඳුර ගන්න. ඒකෙන් 4ක් පාසලක හෝ ගෙදරක සක්‍රීය නම් ලොකු රිස්ක් එකක් තියෙනවා මෙන්න මේ නලල කොටස විනාශ වෙන්න. ඒක දැන් අභ්‍යන් එළියට පේන්නේ නැහැ. අභ්‍යන්තරව නමුත් පෞරුෂයෙන් පේනවා පස්සේ. ඒ කියන්නේ කතා කරනකොට, හැඟීම් ප්‍රකාශ කරනකොට, ගැටලු විසඳනකොට, ආවේග එළියට එනකොට ඒ විනාශ වෙච්ච කොටස දැන් සමහර වෛද්‍යවරු ඉන්න. සමහර මැති ඇමතුරු වෙන්න පුළුවන්. මේ කොටස අවුල් වෙලා හැබැයි බුද්ධිය නිසා උඩට ගියා. දැන් බුද්ධිය නිසා ගොඩාක් උඩට ගියාට මේ කොටසේ ක්‍රියාකාරීත්වය අවුල්. අපි ඕනතරම් දකින්නවනේ ලොකු උගත් අය නෝනව පුච්චනවා, විශාල ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා. ඒතර ඇත්තටම ස්කෑන් කරලා බලන්න පුළුවන් නම් සෑහෙන දේවල් හොයාගන්න පුළුවන් ওই PET ස්කෑන්. වෛද්‍යවරු වුණත්, දේශපාලඥයෙක් වුණත්, ඒ ශාස්ත්‍රීය මාධ්‍යවේදියෙක් වුණත් ඉහළට ගිහිල්ලා උනාට එයාගේ ඇතුලේ අවුලක් තියෙනවා. ඇතුලේ අවුලක් තියෙන්න පුළුවන් නේ. මොකද ළමා කාලේ වීසණයට ලක් වුණාම. එතකොට දැන් මේකටද අපි කියන්නේ කිමිකල් ඉම්බැලන්ස් එකක් කියලා? නෑ, මේක කිමිකල් ස්ට්‍රක්චරල්. ඒ කියන්නේ රසායනික වශයෙන් වෙනස් වෙනවා, ව්‍යුහය වෙනස් වෙනවා, ස්නායු සෛල වෙනස් වෙනවා. දැන් මෙතන වෙන්නේ අර පීඩාව ඇවිල්ලා. දැන් ඔයාට මම එකපාරට පස්සට ගැහුවා කියන්නකො අතින් ෂොට් එකක්. එතකොට ඇති වෙනවා මානසික ආතතිය. ඒ මානසික ආතතිය නිසා ලේවල තියෙනවා කෝටිසෝල් කියලා හෝමෝන් එකක්. හෝමෝන වර්ග. අපි මේක සාමාන්‍යයෙන් කෙලවලින් බලනවා, පරීක්ෂා කරනවා. කෝටිසෝල්. ඒතර ඒ කෝටිසෝල් වගේ හෝමෝන ලේවල වැඩි වෙලා ගිහිල්ලා ඒකේ ඍජු බලපෑම ඉන්නේ මේ ස්නායු පද්ධතිය. ස්නායු පටක මැරෙන්න පටන් ගන්නවා. එතකොට මේ චතුර වෙන්නේ දැන් හිතන්නකෝ ඔයා දිගට පහර කෑමට ලක් වෙනවා. දිගට ඔයාට ඉස්කෝලෙන් හරි ගෙදරින් හරි මැට්ට බූරුව ගොන හරකත් ඔගෙන් වැඩක් නැහැ. තොට ඉගෙන ගන්න බෑ බූරුවෙක් තමයි කිය. ඔයා පහත් කරනවා කියන්නකො. එතකොට ඔයාගේ ලේවල හැම වෙලේම මේ කෝටිසෝල් කියන හෝමෝන් එකේ ප්‍රමාණය වැඩි. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ස්නායු පද්ධතියේ කොටස් මිය යන්නේ.